අයිබෝවන් චුටි දුවේ පුතේ ඔන්න අද ටීචාවේ චුටි ඔයාලට වෙහිකල්ස් වලින් චිත්‍රයක් අඳින්න හැටි කියලා දෙන්න. අපි බලමු කොහොමද අඳින්නේ කියලා. එදා අපි අඳපු චිත්‍ර නම් සර්කල්ස් වලින් නේද ඇඳේ? අද සර්කල් තියෙනවා, ට්‍රයැන්ගල් තියෙනවා, ස්ක්වයර් ෂේප් එක තියෙනවා. ඒ වගේම අද අලුත් ෂේප් එකක් කියා දෙනවා ඕවල් ෂේප් එක. මොකද්ද? ඕවල් ෂේප් එක. ඕවල් ෂේප් එකනොත් අපි අඳිමු. හරිද? ඕවල් ෂේප් එක මොන වගේද? අර චූටි බබාලා කනවා නේද? එග්ස් බිත්තර කනවා නේද? බිත්තරේ ඕවල් ෂේප් එකක් නේද තියෙන්නේ? අපි අද බලමු ඒකිනුත් අඳින්න. ඔන්න චූටි පුතේ දැන් අපි අඳිමු. ඉස්සෙල්ලාම ටීචර් අඳලා පෙන්නන්නේ හෙලිකොප්ටරයක්. හරි? හෙලිකොප්ටරේ කොහෙද යන්නේ? අහසේ. ඔන්න දැන් අපි අහස අඳලා හෙලිකොප්ටරේ අඳිමු. චුටි යාළුවෝ හොඳට බලාගෙන ඉන්න හෙලිකොප්ටරේ කොහොමද අඳින්නේ කියලා. ඔන්න ඉස්සලාම ටීචර් අඳින්නේ ඕවල් ෂේප් එකේ. හරිද? ඔන්න ඕවල් ෂේප් එකක් ඇඳගන්න. ඔන්න චුටි පුතේ මේ ඕවල් ෂේප් එකේ මෙන්න මේ එතන මේ උලක් වගේ තියෙන්නේ. අන්න එතනින් ටීචර් ඉරි දෙකක් මෙහාට අඳිනවා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ඉරක් ඇඳගන්න. ඊළඟට මෙන්න මෙතනින් ට්‍රයැන්ගල්ස් ඇඳ මතකයිනේ. ඔන්න ට්‍රයැන්ගල්ස් තුනක් අඳිනවා. හරිද? මේ ට්‍රයැන්ගල්ස් තුනක් ඇඳලා ඊළඟට මෙන්න මේ උඩින් මෙන්න මෙහෙම කෑල්ලක් මම දානවා. හරි. ඊපස්සේ ඒක උඩින් චූටි රවුමකුත් මම ඇඳ ගන්නවා. හරිද? චුටි සර්කල් එකක් ඇඳා. ඔන්න දැන් මෙතනිනුත් දානවා දිගට කෑලි දෙක. හරිද? ඇඳ ගන්න පුළුවන් නේද? හා. ඊළඟට මෙන්න චූටි ස්ක්වයර් එකක් ඇඳ ගන්න. කොටු අඳින්න පුළුවන් නේද? හරිද? ඊළඟට මෙන්න මෙහෙම යටින් ඉරි දෙකක් ගහ ගන්න. ගැව්වද? ඊළඟට මෙන්න මෙහෙම කෑල්ලක් දාන්න. හරි. හරිම ලේසි නේද අපේ හෙලිකොප්ටරේ? චුටි යාළුවෝ ඇඳද? ලේසි නේද? මේ ට්‍රයැන්ගල්ස් තුනක් දැම්මා. ඕවල් ෂේප් එකක් ඇඳා. මේ තව චූටි ඕවල් ෂේප් එකක් ඇඳා. උඩින් පොඩි සර්කල් එකක් ඇඳා. මේ ස්ක්වයර් ෂේප්ස් තුනක් දැම්මා. නේ? ඔන්න අපේ හෙලිකොප්ටර් එක ඇඳා. චුටි යාළුවන්ට පුළුවන් නේ. හරි. දැන් මේ හෙලිකොප්ටර් එක යන්නේ කොහෙද? පාරේද? එහෙනම් රේල් පාරේද? වතුරේද? නේ? අහසේ නේද? ඔන්න ඉස්සෙල්ලා අපි අහසේ යන හින්දා වලාකුළු දාමු. ඔන්න වලාකුළු අඳින්න පුළුවන් නේද මේ වගේ? දැක්කද? ඔන්න දැන් චුටි යාළුවන්ට ට්‍රේන් එකක් අඳින්න කියා දෙනවා. ට්‍රේන් එක කොහෙද යන්නේ පුතේ? රේල් පාරේ නේද? දැකලා තියෙනව නේද? පෙට්ටි ගොඩාක් තියෙනවා. කියාගෙන යනවා නේද? අපි නම් ඒකත් හරි ලේසි නේද? ස්ක්වයර් ෂේප් එකෙන් අපි අඳිමු. හරි? රෝද වලට සර්කල්ස් ඇඳේ. ලේසිනේ. මේ පෙට්ටි ස්ක්වයර් ෂේප් නේද? මේ රෙක්ටැන්ගල් ෂේප් එකක්. හරි මෙන්න දුම් යනවා. දුම් දාගෙන දැන් මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? දැන් ඔන්න තව චූටි ස්ක්වයර් ටිකක් අඳිමු. ඒ කියන්නේ රේල් පාර. රේල් පාර අඳින්නේ මෙහෙමයි.
මේ මොනවද පුතේ? රේල් පීලි. දැක්කද? රේල් පීලි උඩ තමයි මේ ට්‍රේන් එක යන්නේ. ඔන්න හැබැයි ට්‍රේන් එකට ගොඩාක් පෙට්ටි තියෙනවා. මේ ටීචර් ඉඩ මදි හින්දා ඔයගොල්ලන්ට අඳලා පෙන්නන්න මේ පෙට්ටි 3යි දැම්මේ. හරි ඔයගොල්ලෝ ටිකක් දිගට අඳින්න. හරිද? ඔන්න චුටි යාළුවනේ එරෝප්ලේන් එකකුත් අඳින හැටි තමයි මේ ටීචර් පෙන්නුවේ. ඒක නම් චුට්ටක් චුටි යාළුවන්ට ලොකු වැඩිනේ. ඒ හින්දා මම මේ මැදලා තිබ්බා. චුටි යාළුවන්ට පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. චුටි පුතේ දැන් බෝට් එකක් අඳින හැටි තමයි කියා දෙන්නේ. බෝට් එක යන්නේ කොහෙද? වතුරේ. ඔන්න අපි දැන් මේ හරියෙන් චූටක් මෝද දාලා බෝට් එකක් අඳිමු. හරිද? දැක්කනේ දලේසිනේ දෙක හඳින්න මේ ට්‍රයැන්ගල්ස් තමයි අදලා තියෙන්නේ මේ හාෆ් සර්කල් එකක් ඇඳලා. දැන් අපි පාරේ යන වාහනයක් හඳිමු. බබාලා ආසයිනේ කාර් එකක් හඳින්න. ඔන්න කාර් එකක් හඳින්න හැටි කියා දෙන්න. වාහනේ යන්නේ කොහෙද? පාරේ නේද? ඔන්න චුටි පුතේ කිචි චිත්‍රය අඳලා ඉවරයි. අහස යන වාහන ඇඳලා. එතකොට මේ වතුරේ යන ඒවා ඇඳලා. පාරේ යන ඒවා ඇඳලා. රේල් පාරේ යන ට්‍රේන් එකක් ඇඳලා. මගේ චුටි යාළුවෝ මේ චිත්‍රය ලස්සනට අඳින්න, ලස්සනට ඇඳලා, ලස්සනට කලර් කරන්න. මේවා බල කරන්නේ නැහැ කරන්න කියලා. නමුත් මේ දේවල් චුට්ට අපි ඉගෙන ගන්න ඕනේ ලොකු වෙනකොට. ඒ නිසා අපි දැන් ඉඳන්ම මේ ෂේප් වලින් කොහොමද අඳින්නේ කියලා පුරුදු වුණාම අපිට ලේසියි චිත්‍රයක් අඳින්න. මේ ටීචර් ඇඳට වැඩි ලස්සනට ඔයගලන්ට අඳින්න අනිවාර්යෙන් පුළුවන්. චුටි යාළුවෝ උත්සාහ කරලා මේකදී ලස්සනට අඳිමු.